අපි අද බලමු මේ වගේ ස්ටෙන්සිල් එකකින් කොහොමද ආර්ට් එකක් කරගන්නේ කියලා. පළමුවෙන්ම රෙද්ද මත මේ ස්ටෙන්සිල් එක අපි තබා ගන්න ඕනේ. මේ වගේ මේක තබාගෙන මේ වටේට ඇල්පෙනිති ගහන්න ඕනේ. මම නම් ඇල්පෙනිති දැන්ට ගැහුවේ නෑ. ඊළඟට මේ තින්ත මෙන්න මේ වගේ එකකට අරගෙන තින්ත එහෙම තාරන්න. ඉස්සරලාම මේ තද පාට රෙදි වලට අනිවාර්යයෙන්ම අපි සුදු පාට දාගෙන ඉන්න ඕනේ මුලින්ම. නැත්තම් අපිට අවශ්‍ය ඒ කලර් එක එන්නේ නැහැ. මෙන්න මේ වගේ හොඳට තීන්ත ටික හොඳට තවර ගන්න ඕනේ. දැන් අපි මේක අරගෙන බලමු. මේ තියෙන්නේ ඒ ආකාරයට තීන්ත තවරගල. දැන් මේකේ අපිට මේ සුදු නැතුව දැන් මේක අපි සුදු දාගත්තේ මේ රෙද්දේ පේන්නේ නැති නිසානේ. අපි මේකේ තව කලර් එකක් ගාලා බලමු. ඒ මලේ ලස්සන කොහොමද එන්නේ කියලා. මේක පොඩ්ඩක් වේලෙනකම් විනාඩියක් විතර ඉන්න ඕනේ. එතකන් අපි තීන්ත ටික හදාගනිමු අදාළ කලර් එකේ. මේ තියෙන්නේ මම හදාගත්තු කලර් එක. අපි මේකෙන් තමයි දැන් තීන්තරම් මේකේ තවරලා බලන්න ඕන. දැන් බලමු මේක. දැන් අපි මේ තිබුණු විදියටම මේක හරියටම මේකේ තියාගන්න ඕනේ. මේ ආකාරයට තියාගෙන අපි දැන් මේ තීන්ත අරගෙන බලමු කොහොමද තවරන්නේ කියලා. මෙන්න මේ වගේ අන්න අපිට ඒ කලර් එක අපිට එනවා. මේ පොඩ්ඩක් තැවරුණා. මේ වගේ අපිට කලර් එක එනවා. අපි බලමු තව මලක් කොහොමද කරන්නේ කියලා. ඔයාලා බලන්න දැන් මේ කහපාට අපි මේකේ තනියම මේ කලර් සුදු දාන්න නැතුව දාලා බැලුවොත් කොහොමද වෙන්නේ කියලා. මෙන්න බලන්න. මේ වගේ අපිට ඒ ලස්සන කලර් එක එන්නේ නැහැ. අන්න බලන්න. මේ පේනව නේද ඔයාලට? මේ ඒ කලර් එක ආවේ නැහැ. මේ අපි මේක සුදු එකක ගාලා තමයි මේ වගේ කරන්නේ. බලන්න තව බලක් අපි කලර් කරමින් ඉමු. ඔන්න කහ පාටත් එක්ක පොඩ්ඩක් මේ සුදු පාට මික්ස් වෙනවා. මෙන්න බලන්න. දැන් මේ ආකාරයට ආපු මේකේ අපි බලමු කහ පාට ගෑවම කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ ලස්සනට කලර් එක වදිනවා. මේ වගේ එන්නේ නැහැ. මේ ඒ නිසා තමයි අපි සුදු පාට මුලින්ම ගාලා ඊට පස්සේ තමයි මේ අදාළ පාට දාගන්නේ. එතකොට තමයි මේ අවශ්‍ය කලර් එක ලස්සනට එන්නේ. අපි දැන් මේක සාරි වලට වර්ක් කරන්න ගන්න පුළුවන්. ළමයිගේ ගවුමකට ගන්න පුළුවන්.
ඒ වගේම අපිට පුළුවන් කැන්ඩියන් වලට හදන්න ගන්න පුළුවන්. ගොට්ටු වලට පුළුවන්. මේකෙන් ලස්සන ලස්සන ඩිසයින් මේ හදාගන්න පුළුවන්. තද පාට රෙද් ලා පාට රෙද්දක් ගත්තොත් මෙන්න සුදු පාට දාන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම මේ කලර් එක දාන්න පුළුවන්. අපිට අදාළ කලර් එක. මේ තද පාට වලට තමයි අපි කලින් සුදු පාට ගාලා ඊට උඩින් තමයි අපි අදාළ කලර් එක දාගන්න ඕන. අපි බලමු මේ මම ගත්තේ ස්ක්‍රීන් වලට ගන්න කලර්. මම මේක බලමු මේකෙන් පොඩ්ඩක් මේව කරලා අපි කොහොමද දෙන්නේ කියලා. ෆැබ්‍රික් පේන්ට් එකෙන් මේ වේලෙන්නේ නැති නිසා තමයි මේ පොඩ්ඩක් ලා ගතියක් එන්නේ. නැත්තම් මේකේ අදාළ කලර් එක වේරුණාට පස්සේ ගෙනුවාම මාර ලස්සනට එනවා. ඒ කලර් එක ඒ විදිහටම එනවා. අන්න. හරියට පේනව නේද? මේ ෆැබ්‍රික් පේන්ට් එකෙන් මේව නම් ස්ක්‍රීන් පේන්ට් වලින් ස්ක්‍රීන් වලට ගන්න මම දවසක ඔයාලට ස්ක්‍රීන් එකක් කරන හැටි කරලා කියලා දෙන්නම්. ඔයාලට අවශ්‍ය විදියට ඕන දෙයක් දාගෙන ඔයාලට අදාළ කලර් දාගෙන ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. අපි නැවතත් තව වීඩියෝ එකකින් හමු වෙමු.